හායි යාළුවනේ කොහොමද ඔයාලට මේ අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. අපි ඉස්සල්ලාම හදන්නේ පොල් රොටි. අපි පොල් රොටි වලට පොල් ගාගෙන ඉමුකෝ. මේ විදිහට පොල් ටික ගාගමු අපි. මතක ඇති ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා like කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. අපි දැන් පොල් ටිකක් දාගමු. පොල් ටිකක් දාගන්න ඕනි පාන් පිටි වලට. පාන් පිටි ග්‍රෑම් 500ක් ගත්ත හින්දා පොල් ටිකක් ඒ ගානටම දාගත්තා. අපි දැන් ලුණු දාගන්නවා. අපි ගත්ත ලුණු හැඳි 2යි. චූටි හැන්දකින් ලුණු හැඳි 2යි. මේ විදිහට අපි ලුණු හැඳි 2ක් දාගමු යාළුවනේ. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව ඔයාලට ගැලපෙන විදිහට ඔයාලා දාගන්න යාළුවනේ. අපි තව පොල් තෙල් ටිකක් දාගමු යාළුවනේ. පොල් තෙල් අපි අනද්දී තේරෙන හින්දා අපි පොල් තෙල් ටිකක් වැඩියෙන් දාගමු. අපි දැන් වතුර ටිකක් දාගමු එහෙනම්. වතුර දාලා හොඳට අනා ගන්න. මික්ස් කරගමු එහෙනම්. මික්ස් ඉන්. ඔයාලට මම තවත් දෙයක් කියන්න. ඔයාලා පාන් පිටි අනද්දී වතුර දාන්නේ පාන් පිටි වල ප්‍රමාණයට විතරයි. නැත්තම් දිය වුණොත් හදන්න වෙන්නේ අපිට රොටි නෙමෙයි තෝස්තේ. අපි දැන් රොටි ටික වඩාගමු එහෙනම්. අපි මේ විදිහට ලස්සනට වඩාගෙන අපි චූටි රොටි හදන හින්දා චූටි මුඩියකින් අපි කපා ගමු එහෙනම්. මේ වගේ රොටි දෙකක් හදාගමු එහෙනම්. ඔයාලා හිතන්නේ පාන් පිටි ග්‍රෑම් 500කින් මේ වගේ චූටි රොටි කීයක් හදන්න පුළුවන් වෙයි කියලාද? මං නම් හිතන්නේ 13ට වඩා හදන්න පුළුවන් යාළුවනේ. අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. අපිට අමාරුම වැඩක් තමයි යාළුවනේ මේ විදිහට කපාගෙන අනවශ්‍ය කොටස ගලවන්නේ. මොකද අනවශ්‍ය කොටස ගලවද්දී අපිට අවශ්‍ය කොටසත් ගැලවිලා යනවා. ඒකින්ද පරිස්සමට ඒ වැඩේ කරන්න ඕනේ යාළුවනේ. අපි එහෙනම් අනවශ්‍ය කොටස් ගලවගමු යාළුවනේ. යාළුවනේ මම අනවශ්‍ය කොටස ගලවන්න කලින් යාළුවනේ උඩින් තමා ගලවලා ගත්තේ. ඒක ලේසි යාළුවනේ. අනිත් ඒවාට වඩා ඊළඟට තියෙන කාර්යය තමයි යාළුවනේ රොටි තැටියට දාන එක. රොටි තැටියට දාන්න කලින් රොටි තැටිය රත් වෙලා තියෙන්න එපා. මොනා කරන්නත් කලින්. හයියෝ මගේ මොලේ නම්. අපි දැන් රොටි ටික කබලට දාමු. මම ඔයාලට තවත් දෙයක් කියන්න. අපේ YouTube channel එක subscribe කරලා like කරලා bell icon එකත් click කරලා all දාලා ඔයාලා දාන්න යාළුවන්ටත් share කරන්න. අපි දැන් රොටි ටික තැටියට දාගමු. මං කලින් කිව්වා වගේ.
මේ වගේ චූටි රොටි අපි 4ක් දැම්ම යාළුවනේ. ඔයාලා කැමති ගානක් දාන්න. අපි දැන් රොටි ටික අනිත් පැත්ත ගහමු. මේ විදිහට තමයි අපේ රොටි ටික හැදුනේ. ගිහින් එන්නම්. බයි. subscribe කරන්න.